අයිබෝන් good morning කොහොමද මම ඉන්නේ ගොඩක් දෙනෙක් මගේ channel එකේ මම ගොඩක් videos දාලා තියෙනවා. ඉතින් ඒ වුණාට ඒගොල්ලන් එකක් හරි දෙකක් හරි බලලා ඉවරලා මට කතා කරනවා මේ ආයෙත් ගොඩාක් ප්‍රශ්න අහනවා. ප්‍රශ්නයක් නැහැ මට උත්තර දෙන්න පුළුවන්. මම free නම් මම busy නම් ඕගොල්ලන්ට මට respond කරන්න වෙන්නේ නැහැ. හැබැයි මට දාපු එක message එකකටවත් මම respond නොකර ඉඳලා නැහැ මේ වෙනකන්. ඉතින් මට හිතුණා මම දාපු channel එකේ දාපු ඔක්කොම videos ටික එකම වීඩියෝ එකකින් ඕගොල්ලන්ට අප්ලෝඩ් කරමු කියලා. එතකොට ඕගොල්ලන්ට ඒක බැලුවා නම් ඔක්කොම විස්තර ටික හරියටම දැනගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒකයි මම මේ වීඩියෝ එක ඇඩ් කරන්නේ. ඕගොල්ලන්ට වෙලාවක් තියෙනවා නම් ඉතින් මේ ගැන ගොඩක් ඉගෙන ගන්න ආසයි නම් විනාඩි 50ක 55ක විතර වීඩියෝ එකක් මේකෙන් ඉස්සරහට තියෙනවා. ඉතින් ඒක බලලා ඕගොල්ලන් knowledge එක අරගන්න. ඉස්සෙල්ලාම වීඩියෝ එක මගේ ඇත්තටම edit කරලා නැහැ. මම knowledge එකක් නැතුව කරපු එකක්. ඉතින් එකෙන් පොඩිවට තමයි ස්ක්‍රීන් එක පේන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට ඒගොල්ලන් ගොඩක් වැදගත් විස්තර තියෙනවා. බලන්න බලලා ඉවර වෙලා ඒකම වෙනම වීඩියෝ එකකුත් තියෙනවා. මම මේකේ ඔක්කොම ටික එකතු කරලා දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට දැනුම ලබා ගන්න බලලා ඉවරලා ඊට පස්සේ ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම මාව සම්බන්ධ කරගන්න. ආයිබෝන් good morning friends කොහොමද ඔයගොල්ලන් හොඳින් කියලා හිතෙනවා. මම දාපු අර සිරප්පු ප්‍රොඩක්ෂන් එක සම්බන්ධ වීඩියෝස් ගොඩක් කට්ටිය බලලා තිබුණා. බොහොම ස්තුතියි. තවත් මට හිතුණා ඔයගොල්ලන්ට තවත් ප්‍රශ්න එකකින් ගැටලු තියෙනවා කියලා. ඒ ගැටලු සම්බන්ධයෙන් කතා කරමු කියලා තමයි කල්පනා කරේ මේ වීඩියෝ එකෙන්. සම්පූර්ණම මම විස්තර දෙන්නම් මේ වීඩියෝ එකේ A to Z. ඊට පස්සෙත් ඔයගොල්ලන්ට ගැටලු මොන හරි තියෙනවා නම් මගේ නම්බර එකට WhatsApp කරන්න. මම ඊට පස්සේ ඊටු පොඩි ගැටලු වෙයි. ඒවා මම දෙන්නම්. පළවෙනියෙන්ම මම කියන්නම් මැෂින් එකක් තෝරගන්න විදිහ. ඒ කියන්නේ මම කම්පැනිස් දෙකක් හරි තුනක් හරි ඔයගොල්ලන්ට WhatsApp කරා අහපු කට්ටියට ඒකෙන් ගණන් අඩු කෝකේද කියලා බලලා ඉවර වෙලා ඔයගොල්ලන් තෝරගන්න. මොකද මහා ලොකු පරිමාණයෙන් වැඩක් ඕක අපි කරන්න යන්නේ නැහැ ඕකෙන්. සිරප්පුවේ කටර් එක තියලා ප්‍රෙස් කරන එක විතරනේ. එතකොට ලොකු ප්‍රෙෂර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ටොන් 8 තියෙනවා, ටොන් 12 තියෙනවා. සාමාන්‍ය ටොන් 8 එකක් ඇති ඔය වැඩේ කරගන්න ගණන් අඩු මේක බලා ගන්න පුළුවන්. මැනුවල් මැෂින් එකක් නම් ඉතින් ටොන් ගාන බලන්න දෙයක් නැහැ නේ. ඒක මැනුවල් නේ. හරිද? පළවෙනි එක. දෙවෙනි එක තමයි ඊට පස්සේ ඕගොල්ලන් මැෂින් එක ගත්තට පස්සේ කටර්ස් හදන්න ඕනේ. කටර්ස් හදනකොට සමහර කට්ටිය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි ෆාස්ට් මූවිං වැඩියෙන්ම විකිනන සයිසස් විතරක් අපි හදපුවම ඇතිද? එහෙම නැත්නම් ඔක්කොම කටර්ස් හදන්න ඕනේද කියලා. අනිවාර්යෙන් ඕගොල්ලන් ඔක්කොම සෙට් එකම හදන්න ඕනේ. හරිද? සෙට් එකම හදනවා කියන්නේ අපිට සාමාන්‍යයෙන් ජෙන්ස් එකේ ජෙන්ස් එකට ගන්න පුළුවන් 1 ඉඳන් 10 වෙනකන් ගන්න පුළුවන්. ලේඩිස් එකට ගන්න පුළුවන් 1 ඉඳන් 8 වෙනකන්. චිල්ඩ්‍රන් එකට ඕගොල්ලන්ට ඕන විදිහට කටස් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ජෙන්ස් එකේ එකෙන් පල්ලෙහා තියෙන සයිස් ඔක්කොම චිල්ඩ්‍රන් කියලා දාලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊට පස්සේ ඔයගොල්ලන්ට විකුණනකොට ප්‍රයිසස් 3කට විකුණන්නත් පුළුවන්. ඒ කියන්නේ චිල්ඩ්‍රන් 1 මිලයි, ජෙන්ස් එකේ 1යි 2යි 3යි 1 මිලයි, 4 ඉඳන් 10 වෙනකන් වෙන මිලයි. හරිද? ඒකට හේතුවත් මම කියන්නම් මොකද කියලා. එක වලට කොස්ට් වෙන්නේ එක විදිහනේ. එතකොට සමහර කට්ටිය මගෙන් හදපු දෙයක් තමයි වැඩියෙන්ම ෆාස්ට් මූවිං වෙන්නේ ජෙන්ස් එකේ ඇත්තටම 5 6 7 8 9 10යි. ලේඩිස් එකේ මූව් වෙන්නේ 4 5 6 7. හරිද? 8 යන්නේ ජෆ්නා වගේ ජෆ්නා ට්‍රින්කෝ බැටිකලෝ ගෝල්ඩ්. ඒ වගේ ඒරියා වල ලේඩිස් 8 කකුල් තියෙනවා. ඒ වගේම ජෙන්ස් එකේ 10 කකුල් තියෙන්නේ ත්‍රිකුණාමලේ ගාල්ලේ මඩ කලපුවේ. හරිද? ඒ වගේ ඒරියා වල තියෙනවා මේ අනුරාධපුරේ යාපනයේ එහෙම තියෙන්නේ ජෙන්ස් එකේ 10 කකුල් තියෙනවා. එතකොට ඔයගොල්ලන් යන සයිස් විතරක් ෂීට් එකෙන් කැපුවොත් එහෙම මොකද දන්නවද වෙන්නේ? ඔයගොල්ලන්ට කොස්ට් එක වැඩි වෙනවා. ඔයගොල්ලන් සීට් 100ක් ගත්තම එවරේජ් කරලා ඔක්කොම සයිස් වලින් කපන්න ඕනේ. එතකොට ඔයගොල්ලන් සිරප්පු කපනකොට කටර්ස් වලින් කපනකොට 1 2 3 4 අඩුවෙන් කපන්න ඕනේ. 5 6 ටිකක් ඊට වැඩියෙන් කපන්න ඕනේ. 7 8 9 10 ගොඩක් කපන්න ඕනේ. ඒක තමයි ෆාස්ට්ම යන්නේ. එහෙම තමයි සාමාන්‍යයෙන් සිරප්පු කට් කරනකොට කට් කරන්න ඕනේ ෂීට් වලින්. එහෙම නැත්නම් එකම සයිස් එක ෂීට් එකක් ගත්තම එක සයිස් එකක් කපන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් ඔයා ෂීට් 100ක් ගත්තා කියලා අපි හිතමුකෝ නිකන්. ෂීට් 100ක් ගත්තම තියෙන සයිස් වලට බෙදා ගන්න ඕනේ. මේ 1යි 2යි ෂීට් 5කින් කපනවා. හො 10කින් කපනවා. 3යි 4යි 5යි ඒ වලට ෂීට් 5 5 අයින් කරනවා.
එහෙම අයින් කරොත් 7 8 9 10 වලට ඕගොල්ලෝ 10 10 අයින් කරන්න ඕනේ. මොකද ඒවා වැඩියෙන් යනකොට මේවා අඩුවෙන් යන්නේ. එහෙම තමයි සේල් කරනකොට ෆාස්ට් මූවින් වෙන්නේ. එතකොට ඕගොල්ලන් මේ විදිහට තමයි හදන්න ඕනේ. එතකොට දැන් ඕගොල්ලන් ලොකු කටස් විතරක් හැදුවොත් ඕගොල්ලන්ට මොකද දන්නවද වෙන්නේ? ෂීට් වලින් කැපෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ යන සයිස් විතරක් ඕගොල්ලන් කට් කරොත් ෂීට් වලින් යන ප්‍රමාණය ෂීට් වලින් කැපෙන ප්‍රමාණය අඩු වෙනවා. 10 සයිස් 25ක් කැපෙනවා නම් 9 සයිස් 28ක් කැපෙනවා. එතකොට 7 8 සයිස් 32 වගේ කැපෙන්න පුළුවන්. 35 ඉස්සර කැපුණා 35ක් විතර කැපෙනවා. එතකොට 5 6 40ක් කැපෙනවා. 3 4 45යි 48යි 50යි කියලා කැපෙනවා. එතකොට එහෙම ෂීට් වලින් කැපුණොත් තමයි ඔයගලන්ට ලාභයක් ගන්න පුළුවන්. නැත්තම් ලොකු සයිස් එකකින් කැපුවොත් ලොකු සයිස් විතරක් කැපුවොත් ඔයගලන්ට වැඩි පාඩු වෙනවා. ඒකයි මම කිව්වේ කටස් ඔක්කොම හදන්න ඕනේ කියලා. මේ උත්තරේ මම දුන්නේ. ඒ කියන්නේ යන සයිස් විතරක් කටස් ඔයගලන් හදාගත්තොත් එහෙම එතකොට ඔයගලන්ට එක ෂීට් එකකින් දැන් ඔයා කියමුකෝ 10 සයිස් එක කපනවා කියලා ඔයා එක ෂීට් එකකින් කපාගෙන යනකොට පොඩි බෝඩර් එකක් ඉතුරු වෙනවා ඔයගලන්ට. ඒ බෝඩර් එක ඇවිල්ලා ඔයා විසික් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ෂීට් එකක් රුපියල් 4400ක් 4500ක් කියලා අරගෙන ඉවර වෙලා ඒ බෝඩර් එක ඇයි ඔයා විසික් කරන්න ඕනේ? ඒකටත් ඔයාට පුළුවන් children cutters ටිකක් හදාගෙන ඒ සයිස් වලට children cutters හදාගෙන children සරප්පු කපන්න පුළුවන්. එතකොට children සරප්පු එකෙන් ජෝඩු 5ක් ආවත් ඔයාට ඒක විකුණන්න පුළුවන් අර ගණන් වලට. එතකොට ඔයාට ඒක පාඩු වෙන්නේ නැහැ. එහෙම නැති වුණොත් එහෙම ඔයාට අර වාගාව cutters නැත්තම් එහෙම අර පටිය විසික් කරන්න වෙනවා. එතකොට ඔයාට පාඩු වෙන්නේ. හරිද? ඒකේ හින්දා තමයි මම කිව්වේ එවරේජ් කරලා ඔක්කොම සරප්පු කපනකොට කට් කරනකොට ෂීට්ස් ටිකෙන් ඔක්කොම කපන්න ඕනේ. ඒකයි මම කිව්වේ කටස් ඔක්කොම සයිස් ඕනේ කියලා වල. ඔක්කොම සයිස් කටස් හදාගන්න ඕනේ. ඒක තමයි දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි එක තමයි ස්ක්‍රීන්ස්. ස්ක්‍රීන්ස් කියන්නේ මොකද දන්නවද? සරප්පුව උඩින් ඕගොල්ලන් ඩිසයින් කරනවනේ. ඒ ඩිසයින් කරන්න ඕගොල්ලන් ස්ක්‍රීන්ස් හදාගන්න ඕනේ. ඒක හදන්නේ මෙහෙමයි. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ සරප්පු කටර් එක තියෙනවනේ. ඒ කටර්ස් ටික ඔක්කොම බ්‍රිසිල් බෝඩ් එකක ඔයා කට් කරන්න ඕනේ. බ්‍රිසිල් බෝඩ් එකක තියලා ඒ සරප්පුව ඇඳගෙන ඕගොල්ලන්ගේ කටර්ස් එන්න ඕනේ. ඕගොල්ලන්ගේ කටර්ස් එනවනේ. කටර්ස් ටික හදලා ගන්න ඕනේ ඕගොල්ලන් මැෂින් එකත් එක්ක. ඒවා බ්‍රිසිල් බෝඩ් එකක තියලා කට් කරලා ඒක ඕගොල්ලන් ගෙනහිල්ලා දීලා ග්‍රැෆික්ස් ඩිසයිනින් කරන ඩිසයින්ස් දානවා වගේ යාළුවෙක් කවුරු හරි ඇති කම්පියුටර්ස් වලින් එයාට ගෙනහිල්ලා දීපුවාම ඒ සරප්පුවේ සයිස් එකට අනුව එයා ඩිසයින් එකක් දාලා දෙනවා. මල් ඩිසයින් ලේඩිස් නම් ගොඩක් යන්නේ මල් ඩිසයින් නේ. හරිද? ජෙන්ස් නම් යනවා Facebook, Instagram ඒ වගේ ඒවනේ යන්නේ WhatsApp, Viber ඒ වගේ ඒවා. children නම් Benton අන්න ඒ වගේ ඩිසයින්ස් තමයි යන්නේ. Mickey Mouse ඒ වගේ ඩිසයින්ස් තමයි children වලට යන්නේ. ඒ වගේ ඩිසයින්ස් ටිකක් දාගන්න ඕනේ. ඒ සරප්පුවේ සයිස් එකට හරියට දාගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක ඩිසයින් එක සරප්පුවෙන් එළියට යනවනේ. ඒක දාගත්තට පස්සේ ඒ බ්‍රිසිල් බෝඩ් එකෙන් ඔයා කට් කරලා දීලා ඒ ඩිසයින්ස් ටික දාගත්තට පස්සේ ඒ ඩිසයින්ස් ටික ඕගොල්ලෝ නම් print outs ගන්න ඕනේ tracing paper කියලා තියෙනවා. හරිද? tracing paper. ඒ tracing paper එකේ ඕගොල්ලන් print outs ගන්න ඕනේ. print outs අරගෙන ඉවර වෙලා ඊළඟ ස්ටෙප් එක තමයි ඕගොල්ලන් ගිහිල්ලා දෙන්න ඕනේ ස්ක්‍රීන් හදන කට්ටියට. ස්ක්‍රීන් printing හදන කට්ටිය ඉන්නවා. එක ටවුන්ස් වල ඇති කවුරු හරි ස්ක්‍රීන් printing හදන කට්ටිය ඇති. ඉස්සර නම් අපිට රුපියල් එක අඩිය වගේ ස්ක්‍රීන් අඩියක් තිබ්බම හොඳටම ඇති සරප්පුවක් අඩියක් එන්නේ නැහනේ. එතකොට අඩිය වගේ ස්ක්‍රීන්ස් හදන්න ඉස්සර අපිට යනවා රුපියල් 1000ක් වගේ. 1000ක් 1300ක් ඒ වගේ. දැන් කොහොමද මිල ගණන් කියලා ඉවර වෙලා මම දන්නේ නැහැ. මම එක්කෙනෙක්ගෙන් අහුවා යා කිව්වා 2000ක් යනවා කියලා. ප්‍රශ්නයක් නැහැ. එතකොට ස්ක්‍රීන් printing හදා ගන්න ඕනේ. ස්ක්‍රීන්ස් ටිකක් හදා ගන්න ඕනේ. හරිද? ඒක තමයි තුන්වෙනි දේ. එතකොට පළවෙනි එක මොකද්ද? මැෂින් එක හරියට තෝරගන්න එක. දෙවෙනි එක මොකද්ද? කටර්ස් ටික හදා ගන්න එක. සරප්පු කපන කටර්ස් ටික. ඒකේ ඔක්කොම සයිසස් ටික හදා ගන්න එක. තුන්වෙනි එක තමයි ස්ක්‍රීන්ස් හදා ගන්න එක. ස්ක්‍රීන්ස් හදාගන්න එක. ওই වැඩ තුනටම යනවා සාමාන්‍යයෙන්. මම මිලත් කියන්නම්. මැෂින් එක මැනුවල් මැෂින් එකත් එක්කම ගත්තොත් ඔයාට ලක්ෂ 3ක් විතර සෙට් වෙයි මැනුවල් මැෂින් සෙට් එක ගන්න. ඉස්සර 3.40ට තිබ්බ කරන්ට් මැෂින් එක දැන් යනවා ලක්ෂ 6 මාරද්ද ගෝද යනවා මම හිතන්නේ ටොරන්ටෝ කියන කම්පැනි එකේ. හරිද? එතකොට තව කම්පැනි එකක් තියෙනවා. ඒක පොඩක් ගණන් අඩුයි. මට මාව කන්ටැක්ට් කරොත් මම ඒකේ ඩීටේල්ස් උත් දෙන්නම්. මෙහෙම YouTube එකේ කියන එක හොඳ නැහැ නේද? කම්පැනි එකක් ස්පෙસિෆික් කරලා මේ විශේෂයෙන් කියන එක හොඳ නැහැ. ඒකින්ද මම කියන්නේ ඔයගොල්ලන් මාව කන්ටැක්ට් කරන්න මම ඩීටේල්ස් දෙන්නම් ගණන් අඩුවෙන් තියෙන්නේ කොහෙද කියලා වල. එතකොට පළවෙනි එක මැෂින්ස් තෝරගන්න එක, දෙවෙනි එක කටර්ස් හදාගන්න එක, තුන්වෙනි එක ස්ක්‍රීන් printing. එතකොට ඔයගොල්ලන්ට යනවා
මැනුවල් මැෂින් එක ගත්තොත් ලක්ෂ දෙකමාරක් යන්නකෝ මැනුවල් මැෂින් එකටයි පටි මැෂින් එකටයි රවුටර් මැෂින් එකටයි එහෙම තුනක් ඉන්නේ මැෂින්ස් තුනක් ඉන්නේ. ඒතකොට ලක්ෂ දෙකමාරක් වගේ එතන සෙට් වෙනකොට වාට කටර්ස් වලට සෙට් වෙනවා කටර් එකකට රුපියල් 1500ක් කියලා කිව්වොත් කටර්ස් 30ක් විතර හදන්න වෙනවා. හරිද? ජෙන්ස් එකේ එකේ ඉඳන් 10 ලේඩිස් එකේ එකේ ඉඳන් 8 චිල්ඩ්‍රන් එකට ඕගොල්ලන්ට කටර්ස් 10ක් වගේ දාගන්න පුළුවන්. ඒතකොට ඔක්කොම ආර එහෙම 28ක් 30ක් විතර සෙට් වෙනකොට කටර් එකකට රුපියල් 1500යි කියලා කිව්වොත් වාට එතන සෙට් වෙනවා රුපියල් 60000ක්. හරිද? 60000ක් නෙමෙයි සෝරි. කටර් එකකට 1500යි කියනකොට කටර් 30ක් හදුවොත් 45000යි. හරිද? එතකොට එතන 45000යි මැෂින් සෙට් එකට ලක්ෂ 2මාරයි ලක්ෂ 3ක් කියමුකෝ අපි. ඊට පස්සේ ඔයාලට ස්ක්‍රීන් එකකට 1500 ගානේ ඔයාලට ස්ක්‍රීන් 30ක් හදන්න වෙනවා. එතකොට කීයද? 45000. එතකොට ලක්ෂ 3මාරක් යනවා ඔයාලට මැනුවල් මැෂින් එකකින් කරොත් අමුද්‍රව්‍ය ටිකට. ඒ කියන්නේ ඔයගොල්ලන් දාන්න ඕනේ කැපිටල් එක මැෂින් එකටයි ස්ක්‍රීන් ටිකටයි කටර්ස් ටිකටයි රුපියල් ලක්ෂ 3මාරක් විතර යනවා. ඒක මොකක් කරන්ට් එකෙන් ඔය වැඩ ටික කරගත්තොත් එහෙම කරන්ට් මැෂින් එකට ලක්ෂ දැන් 6මාරක් පාවිච්චි කරපු එකක් හොයාගන්න පුළුවන් කඩව තේරියයි එකේ. කඩවතලා ඉන්න එකේ තියෙනවා පාවිච්චි කරපු මැෂින්. ඔයාලට පොඩ්ඩක් අඩුවෙන් අරගන්න පුළුවන්. ඒ මැෂින් එකට නැතුව අනිත් බඩු ටිකට අරගානම තමයි යන්නේ. කටර්ස් ටිකට රුපියල් 45000ක් විතරයි. ස්ක්‍රීන් ටිකට කීයද? ලක්ෂ රුපියල් 45000 එතන ලක්ෂයක් කියමුකෝ. හරි. ඊට පස්සේ තින්ත ගන්න තියෙනවා. ඊළඟ එක වට තින්ත ගන්න තැනක් තෝරගන්න ඕනේ. ලංකාවේ තින්ත තියෙනවා කම්පැනි දෙක තුනක තියෙනවා. හරිද? එක එක කම්පැනි වල එක එක ගණන්. හැබැයි එක කම්පැනි වල තියෙන තින්ත යනවා. සමහර කම්පැනි වල තියෙන තින්ත ගහපුවම ඔය යන්නේ. සමහර කම්පැනි වල තියෙන තින්ත ඔය ගහපුවම මොකද දන්නවද වෙන්නේ? දවස් දෙකක් දානකොට සිරප්පෙන් print එක යනවා. සමහර කම්පැනි තියෙනවා ඒකෙන් ගත්ත ගමන්ම ඒ දෙක යන්නේ නැහැ තින්ත. හරිද? මාසයක්වත් ඒක හිටිනවා සිරප්පුව ගෙවනවා තින්ත යන්නේ නැහැ. ඒකට තව පොඩි ක්‍රමයක් තියෙනවා. ඒකට පොඩි කෙමිකල් එකක් තියෙනවා. ඒ කෙමිකල් එක තින්ත වලට මික්ස් කරලා ගහුවනම් යන්නේම නැහැ. හරිද? ඒකත් හැමෝම කියලා දෙන්නේ නැහැ. කවුරුත් කියන්නේ නැහැ ඔයගොල්ලන්ට. මේ කෙමිකල් එකක් තියෙනවා කියලාවත් කියන්නේ නැහැ. මොකද ප්‍රොඩක්ෂන් කරන කට්ටිය කොහොමද ඔයගොල්ලන් කැමති නැහැ නේ. තව කෙනෙක් ප්‍රොඩක්ෂන් කරනවාට. දැන් මම ප්‍රොඩක්ෂන් කරනවා නම් මම කැමති වෙන්නේ හරි අරයට කියලා දෙන්න හොඳ නැහැ. හරි යාගේ සිරප් එක ලෝ ක්වොලිටියට ගියද. මොකද එයාගේ තින්ත කීයද? එයා තින්ත යන්නේ නැති විදිහට මේ print එක ගහුවොත් මගෙත් එක්ක කම්පිටිෂන් වෙනවනේ කියලා හිතනවා. මගේ ගාවේ ඒව නැහැ. හරි. මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. තින්ත ගානකොට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ ගහන්න ඕනේ. එතකොට ඒකට පොඩි කෙමිකල් එකක් තියෙනවා. ඒ කෙමිකල් එක දාපුවාම ෆික්ස් කියලා කියන්නේ ඒකට. හරිද? ෆික්ස් කියලා කියන්නේ. ෆික්ස් ටිකක් අරගෙන පොඩ්ඩක් ඩොට් එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන් තින්ත ගන්න කම්පැනිම තියෙනවා. එහෙම නැත්නම් වෙන තැන තියෙනවා. මම ඔයගොල්ලන්ට දෙන්නම් ඩීටේල්ස්. ෆික්ස් කියලා කියන්නේ ෆික්ස් ඩොට් එකක් දාපුවම තින්ත එක කලවම් කරනකොට ෆික්ස් ටිකක් දැම්මම ෆික්ස් ටිකක් දාලා ඔය අපේ ස්ක්‍රීන් print එක ගහපුවාම සිරප්පුවේ paint එක යන්නේ නැහැ. හරිද? එහෙම තමයි paint කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් එතනින් එහාට ලොකු වැඩක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පැක් කරලා දෙක දාලා පැක් කරලා එක සයිස් එකකින් 10 හෝ 12 දාලා පැක් කරලා ඔයගොල්ලන්ට විකුණන්න තමයි තියෙන්නේ. ওই ටික තමයි සාමාන්‍යයෙන් ප්‍රධානම දේවල් ටික. හරිද? තවත් ඉතින් ඕගොල්ලන්ට මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් හරි මැසේජ් එකක් දැම්මම මම ඕගොල්ලන්ට රෙස්පොන්ඩ් කරනවා. කියන්නේ මගේ නම්බර් එකට කෝල් ගන්න එපා. ගත්තටම මම ආන්සර් කරන්නේ 076 91 83 බින්දුවට කෝල් ගත්තටම මම ආන්සර් කරන්නේ නැහැ. රෝමින් තියෙන්නේ. මට ඒකේ WhatsApp තියෙනවා. ඒකට ඕගොල්ලන් මැසේජ් එකක් දාන්න මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම් මම ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඒකට රිප්ලයි කරන්න. හරි. මම මේ YouTube channel එක සල්ලි හම්බ කරන්නවත් නැත්නම් මේ ඕකෙන් මම ලාභ ප්‍රයෝජන ගන්නවත් මම මේ YouTube channel එක කරන්නේ නැහැ. හරි. මම මේක කරන්නේ මගේ විනෝදාංශයට කරන්නේ. මම දන්න දේ තව කෙනෙකුට කියලා දෙන්නේ. ඒගොල්ලන් මොකක් හරි මේකෙන් දෙයක් ඒගොල්ලන්ට ප්‍රයෝජනවත් නම් ඒගොල්ලන් ඒ දේ use කරලා ඕගොල්ලන් කීයක් හරි හම්බ කරගන්නවා නම් ඕගොල්ලන් ව්‍යාපාරයක් පටන් අරගෙන ඒක දියුණු කරගෙන යනවා නම් මට ඒක සතුටුයි. ඒ වගේම තමයි sales පැත්ත. සේල්ස් පැත්ත මට කියලා දෙන්න බෑ. මොකද ඒක මට කියලා දෙන්න බෑනේ. ඒක ඕගොල්ලන්ගේ ටැලන්ට් එක. ඕගොල්ලන් ප්‍රොඩක්ෂන් එකක් කරනවා නම් ඒක ඕගොල්ලන් පළවෙනියටම දේ තමයි ඕගොල්ලන් පොඩ්ඩක් හිතන්න ඕගොල්ලන්ට විකුණ ගන්න පුළුවන් වෙයිද කියලා උරලා. මම කියන්නේ නැහැ ඕගොල්ලන්ට බැරි වෙයි කියලා. අනිවාර්යයෙන්ම පුළුවන්. try කරොත් කරන්න බැහැ කියලා කිසිම දෙයක් මේ ලෝකේ නැහැ නේද? ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට පුළුවන්. ඉතින් එහෙමත් ඩවුට් එකක් තියෙනවා නම් ඕගොල්ලන් කරන්න ඕන දේ තමයි සිරප්පු හදන්න කලින් මේ ප්‍රොඩක්ෂන් එක කරනවයි කියලා තීරණය කරන්න කලින් තොග මිලට සිරප්පු ගන්න තැන් තියෙනවා ෆැක්ටරිස්.
හරිද? ඒකත් ඕගොල්ලන්ට ඕනේ නම් මම ඩීටේල්ස් දෙන්නම්. අවශ්‍ය නම් විතරක් මම දෙන්නම්. ඒ කියන්නේ මේකේ මට ලාභයක්වත් මේ ප්‍රොෆිට් එකක්වත් තියාගෙන කරන දෙයක් නෙමෙයි. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍ය නම් මම ඒ ඩීටේල්ස් උත් දෙන්නම්. ඉස්සෙල්ලාම සෙරපු ටික ගන්න සල්ලි දෙන්න. මොකද ලක්ෂ මැනුවල් මැෂින් එකකින් කරනවා නම් ඔයාලට ලක්ෂ 4මාරක් විතර ඉන්වෙස්ට් කරලා තමයි වැඩේ පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ ෂීට් පොටිත් ගන්න එපේ. ඒවටත් මිල යනවනේ. ඒතකොට තව ලක්ෂ 3ක් 4ක් තියාගන්න එපේ. දැන් කරන්ට් මැෂින් එකකින් කරනවා නම් ලක්ෂ 10ක් විතර තියාගෙන ඔයාලට වැඩේ පටන් ගන්න පුළුවන්. ඒ දෙකම කරන්න කලින් ඔයාට පොඩ්ඩක් අයිඩියා එකක් ඕනේ නම් වා තොග මිලට විකුණන කෙනෙක්ගෙන් සෙරපු 1000ක් විතර ගන්න රුපියල් 160න් 170න් ගන්න පුළුවන් සෙරපු ජෝඩුවක්. හරිද? ඒ කියන්නේ මෙහෙමයි ප්‍රොඩක්ෂන් කරන කට්ටියත් රුපියල් 30ක් 40ක් තියාගෙන ඕගොල්ලන්ට විකුණන්නේ නැහැ. රුපියල් 10ක විතර ලාභයක් තියාගෙන තමයි ප්‍රොඩක්ෂන් කරන කට්ටියත් තොග දෙන්නේ. ඉතින් ඔයාට ඒක පාඩු වෙන්නේ නැහැ. හරිද? ඔයා ප්‍රොඩක්ෂන් එකක් කරලා විකුණනකොට ඔයාට රුපියල් 10ක 15ක ලාභයක් තමයි තියෙන්නේ. හරිද? ඒ වගේම ඔයා තොග ගත්තොත් ඔයාට රුපියල් 10ක් තමයි වැඩියෙන් දීලා ගන්න වෙන්නේ. ඒකෙන් හින්දා ඔයා ප්‍රොඩක්ෂන් එක කරන්න කලින් මම දෙන්නම් සුපිරි අයිඩියා එකක්. සෙරප්පු 10ක් ගන්න හැම සයිස් එකකින්ම. හැම සයිස් එකකින්ම කලෝමේ සෙරප්පු 10ක් ගත්තම 3 wheel එකකට සෙරප්පු 10ක් ගන්න පුළුවන්. හරිද? 3 wheel එකකට සෙරප්පු 10ක් ගන්න පුළුවන්. අර එමෙන් පැක් කරලා ගන්න පුළුවන්. 3 wheel එකක් හොයා ගන්න සෙරප්පු 1000ක් ගන්න සල්ලි දීලා. එතකොට යන්නේ ඔයාට 1.70ක් විතරනේ. ඔයා ඉන්වෙස්ට් කරොත් එහෙම මැනුවල් මැෂින් එකකින් කරනවා නම් 4ක් විතර ඉන්වෙස්ට් කරන්න වෙනවා. කරන්ට් එකකින් කරනවා නම් 10ක් විතර. ඊට වැඩිය හොඳයි ඔයාට 1.70ක් හෝ 1.60ක් දීලා සෙරප්පු 1000ක් කලවමේ ඔක්කොම සයිස් වලින් ගන්න. ඔයා ඉන්න ගම ප්‍රදේශයේ හරි ඔයාට විකුණන්න පුළුවන් කියලා ඔයා දැන් ඔයා ප්‍රොඩක්ෂන් කරත් විකුණනවනේ කොහේ හරි. එහෙම හිතාගෙන ඉවර වෙලා ඔයා ප්‍රොඩක්ෂන් එක කරලා විකුණනවායි කියලා හිතාගෙන ඔයාගේ ප්‍රොඩක්ෂන් එක කියලා හිතාගෙන ඒ සෙරප්පු අරගෙන ඔයා ලයින් එකේ ගිහිල්ලා බලන්න කොහොමද සේල්ස් තියෙන්නේ, මට විකුණ ගන්න පුළුවන්ද, මේකේ සේල්ස් වෙනවද, අනිවාර්යයෙන්ම විකුණන්න පුළුවන්. හරිද? සෙරප්පු කියන දේ විකුණන්න පුළුවන්. ඒක ඔයාගේ අතේ තමයි ටැලන්ට් එක තියෙන්නේ. කස්ටමර් කෙනෙක් එක්ක ගිහිල්ලා කතා කරලා සේල්ස් කරනවා කියන එක ඔයාගේ අතේ තියෙන්නේ. ඒක මට කියලා දෙන්න බෑනේ නේද? ඒ කියන්නේ මට කියලා දෙන්න බෑ. කොහොමද ගිහිල්ලා කස්ටමර් කෙනෙක් එක්ක මට කියන්න පුළුවන්, අදහස් කියන්න පුළුවන්, කරලා බලන්න බෑ. ප්‍රැක්ටිකලි ඒක ඔයා කරන්න ඕනේ. ඉතින් ඒකෙන් හින්දා ඔයා තොග කරන කට්ටියකින් කරන්න කලින් මේ ප්‍රොඩක්ෂන් එක හෝ මේ බිස්නස් එක කරන්න කලින් ඔයා පොඩ්ඩක් අරගන්න, අරගෙන ඉවර වෙලා විකුණලා බලන්න. ඔයාට සේල්ස් කරන්න පුළුවන්ද කියලා බලන්න පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න. මාසයක් දෙකක් තුනක් විකුණන්න. එතකොට ඔයාට තේරෙයි කොහොමද මේකේ ඉල්ලුම තියෙන්නේ, කොහොමද මේකේ ප්‍රොෆිට් තියෙන්නේ. ඒ ඔක්කොම බලන්න. ඊට පස්සේ ඔයා තීරණය කරන්න මැෂින් එක අරගෙන ඉවරලා ප්‍රොඩක්ෂන් කරනවාද කියලා. එකපාරටම මේ වීඩියෝ එක බැලුවයි කියලා ඉවරලා ඔයා ප්‍රොඩක්ෂන් කරන්න යන්නත් එපා. හරිද? ගොඩාක් සල්ලි තියෙන කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. දැම්මා වැඩේ පටන් ගත්තා. මොන හරි දෙයක් වුණොත් ඔයාට මැෂින්ස් ටික විතරයි ඉතුරු වෙන්නේ. සෙරප්පු ටික නම් අනිවාර්යයෙන්ම විකුණ ගන්න පුළුවන්. මොකද සෙරප්පු සේල් එක කියන්නේ ලංකාවේ තියෙන සුපිරිම සේල් එක. ඒක හැමදාම හැම විදිහෙම තියෙනවා. හරිද? ඒ වුණාට මැෂින්ස් ටික විකුණන්න හම්බෙන්නේ නැහැ ඔයාට. ඔයා හදිස්සියේ වැඩේ නැවතුවොත් එහෙම මැෂින්ස් ටික ඔයාලා විකුණන්න වෙන්නේ භාගයට භාගයක්. ඔයා ලක්ෂ 4ට ගත්තා නම් ලක්ෂ 2කට විකුණන්න වෙන්නේ. ලක්ෂ 7කට ගත්තා නම් 3මාරකට තමයි විකුණන්න වෙන්නේ. මොකද ඔය ප්‍රොඩක්ෂන් එක කරන කට්ටිය නැහැ. දන්න කෙනෙක් නේ කරන්නේ. ඔය ප්‍රොඩක්ෂන් එක දැනගන්න එපේ නේද? සෙරප්පු හදන කෙනෙකුටම තමයි ඔයාට ඔය මැෂින්ස් ටික විකුණන්න වෙන්නේ. නිකන් කෙනෙකුට ගිහිල්ලා විකුණන්නත් බෑනේ. හරිද? එයාට ප්‍රොඩක්ෂන් එක දන්න නැත්නම් මැෂින් ටික අරගෙන කරන්න විදියක් නැහැ. ඒක හින්දා කරන්න ඕන දේ තමයි වාට පොඩි ඩවුට් එකක් තියෙනවා නම් මට මේක හැදුවට සේල්ස් කරගන්න බැරි වෙයි කියලා වාට මයින්ඩ් එකේ පොඩි ඩවුට් එකක් තියෙනවා නම් ඔයා කරන්න ඕන දේ තමයි සෙරප්පු 1000ක් ගන්න සල්ලි දීලා. අරගෙන ඉවර වෙලා ඔයා වීල් එක හරි පටවගෙන පොඩ try කරලා බලන්න. සේල්ස් කරලා බලන්න මට කරන්න පුළුවන්ද කියලා ඉවරලා. කරන්න පුළුවන් කියලා ඔයාට confident වෙනකොට ඔයාට තේරෙයි අන්න දැන් ඉල්ලුම තියෙනවා. මට මේක හදලා දෙන්න පුළුවන්. හදලා දුන්නොත් මට මෙච්චරක් ලාභයක් ගන්න පුළුවන්. හරි? කියලා ඉවර වෙලා ඊට පස්සේ ඔයා ප්‍රොඩක්ෂන් එකට යන්න. එකපාරම යන්නේ නැතුව. හරි? මේක මම දෙන උපදේශක් මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කියන්නේ. හරිද? ඒකින් තමයි මම වුණත් මම ඇත්තටම 2014 ඔය වැඩේ පටන් ගත්තේ. ඉස්සල්ලාම මාසේ මට සීල් උනේ 10000යි. හරිද? 10000යි 9000යි ඒ වගේ. දෙවෙනි මාසේ වෙනකොට මට 15000යි. තුන්වෙනි මාසේ වෙනකොට මට 20000යි. එහෙම අවුරුද්දක් යනකොට මම මාසෙට ලක්ෂයක ටාගට් එකකට ආවා. මාසෙක ලක්ෂයක ටාගට් එකකට. ඒ කියන්නේ 2014. දැන් නෙමෙයි. හරිද? ඊට පස්සේ තමයි ඉතින් මම ඔක වැඩේ කරගෙන ගියේ. ඉතින් ඔක වෙනස් කර ඩිසයින්ස් වෙනස් කර වෙන ප්‍රොඩක්ෂන්ස් කරගෙන ගියේ. ඒක හින්දා එකපාරම වාට මේ සේල්ස් කරන්න බෑ කොහෙවත්. ඒ කියන්නේ ඔයා පිච් එකට අලුත්. ඒ කියන්නේ සේල්ස් මාකට් එකට ඔය අලුත්නේ. ඒකට ඔයාට එකපාරම ගිහිල්ලා ඉවර වෙලා මේ වැඩේ කරගන්න බෑ. මොකද ඕල්රෙඩි දැන් ඔය පිච් එකේ දුවන කට්ටිය ඉන්නවනේ. පිච් එකේ දුවන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන් සේල්ස් කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන් කරගෙන යනවා. ඉතින් ඔයා ගිහිල්ලා ඉවර වෙලා අලුතෙන් කස්ටමර් කෙනෙක් හදාගෙන තමයි ඔයා සෙල් එක කරන්න ඕනේ. දැන් දැනටමත් ඔයා මොකක් හරි බිස්නස් එකක් කරගෙන යනවා නම් ඒකෙන් ඔයාට කස්ටමර් බෑග්ග්‍රවුන්ඩ් එකක් ඉන්නවා වුණත්
ඒ කස්ටමර් සිරප්පු ගන්න තව කෙනෙක් ඉන්නවා. ඔයා ගිහි බඩු අරගෙන ගියාට ඔයාගෙන් කෙලින්ම ගන්නෙ නැහැ. හරිද? ඔයාට ගිහිල්ලා කතා කරලා ඔයාගේ මිල කියලා සුහද වෙලා තමයි පොඩ දාගන්න ඕනේ. ඉතින් ඒකෙන් එකපාරම මේ ගොඩාක් විකුණ ගන්නත් බෑ. හරිද? ඒකෙන් මම දෙන ඇඩ්වයිස් එක තමයි ප්‍රොඩක්ෂන් එක කරන්න එපයි කියලා කියන්නේ මම ඉස්සල්ලා ඔයගොල්ලන් සිරප්පු ටිකක් අරගෙන සේල්ස් කරලා බලන්න. කොහොමද දැන් බිස්නස් එක කරගන්න පුළුවන්ද? සේල්ස් තියනවාද? සේල්ස් කරගන්න පුළුවන්ද? ඉතින් එහෙම ඕගොල්ලන් පොඩ්ඩක් කල්පනා කරලා බලලා ඊට පස්සේ යන්න ප්‍රොඩක්ෂන් එකට. ප්‍රොඩක්ෂන් එකට යනවනම් ඕන වෙලාවක ඕන උදව්වක් මගෙන් ඉල්ලන්නේ. දැන් උනත් ප්‍රශ්නයක් නෑ. මම ඔයාට කොහෙද අඩුවට පටි තියෙන්නේ? කොහෙද අඩුවට ෂීට් ගන්න පුළුවන්? කොහෙන්ද කෙමිකල්ස් ටික ගන්නෙ? කොහෙන්ද ස්ක්‍රීන්ස් හදන්නේ? කොහෙන්ද පටි ගන්නෙ? කොහෙන්ද බඩු ටික ගන්න. ඒකට සිරප්පු වලට ටැග් කරන් ටැග් තියෙනවා. ඒක හැම කඩේම නැහැ. සිරප්පු ජෝඩු දෙකක් ටැග් කරන කඩ මේ ටැග් එකක් තියෙනවා. හරිද? ඒ ඔක්කොම මම කියලා දෙන්නම්. හරි? අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්. ඕන වෙලාවක මාව කන්ටැක්ට් කරන්න. හරි? මේ වීඩියෝ එක බලලත් ඔයගොල්ලන්ට පැහැදිලිම අදී නම් මගේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. තවත් මම විස්තර දෙන්නම්. බොහොම ස්තුතියි. Have a good day. අයිබෝන් ෆ්‍රෙන්ඩ්ස් කොහොමද? අද ඉතින් මගේ නිවාඩු දවස සිකුරාදායි සෙන්සුරාදායි මගේ නිවාඩු දවස් දෙක. ඉතින් අද ඔයගොල්ලන් සමග කතා කරන්න කියලා ඉවර වෙලා මේ හිතමු මාතෘකාව තමයි මගෙන් කෙනෙක් ඇහුවා ඇත්තටම මේ සිරප්පු කපන මැෂින් එකක් නැත්තම් මට ප්‍රොඩක්ෂන් එක කරන්න පුළුවන්ද ගෙදරදීම කියලා. ඔව් කරන්න පුළුවන්. ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය ගැන කියන්න තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. කරන ක්‍රමය තමයි සාමාන්‍යයෙන් දැන් ඔයා මැෂින් එකක් අරගෙන ඉවර වෙලා වැඩේ පටන් ගත්තොත් මැෂින් එකට යන ගාණ යනවනේ නේද? ලක්ෂ මැනුවල් නම් ඔය 2.5ක් විතරයි. හරි. කරන්ට් නම් ලක්ෂ 6ක් 7ක් යනවනේ. ඉතින් මේ දෙකම නැතුව ඔයාට වැඩේ කරගන්නත් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් සිරප්පු 10000කට වැඩිය වගේ ඔයා හදනවායි කියලා කියනවනම් ඔයාට ඇත්තටම මැෂින් එකක් ඕනේ. නැත්නම් වැඩේ පාඩු වෙනවා. මොකද ඔයා සල්ලි දීලා මාසෙට සිරප්පු 10000ක් ගන්නකොට ප්‍රොඩක්ෂන් කරන කෙනා ඔයාට 10ක් හරි 20ක් හරි තියලානේ දෙන්නේ. 20ක් කියලා කියමුකෝ. සිරප්පු 10000කට ඔයාට ලක්ෂ 2ක් විතර එළියට යනවා. එතකොට මාස 5කට ඔයාට ලක්ෂ 10ක් එළියට නිකන් යනවා. හරිද? ඉතින් ඒකම ඇවිල්ලා ඔයාට මැෂින් එකෙන් ප්‍රොඩක්ෂන් එක කරොත් ඒ සල්ලි ඔයාට ඉතුරුයි. හරිද? එතකොට දැන් සිරප්පු 5000ට අඩුවෙන් වගේ කරන කෙනෙක් ඉන්නවා කියලා කියන්නකෝ. සමහර සිරප්පු 5000ක් හදනවා වුණත් ඔයාලට ඉතින් ලාභයි ප්‍රොඩක්ෂන් එක ගෙදරදී කරනකොට රුපියල් 20 ගන්න බලනකොට ලක්ෂයයිනේ. ඉතින් සිරප්පු 1000ක් 1500ක් වගේ හදන කෙනෙක් නම් ඇත්තටම මැෂින් එකකට යන එක ඔයාට පාඩුයි. ඉතින් ඉස්සරහට ඔයා පොඩ ඩෙවලොප් කරනවා කියන අදහස තියෙනවා නම් මැෂින් බඩු ටිකත් එක්කම ගිහිල්ලා ඔයාට ප්‍රොඩක්ෂන් එක කරන්න පුළුවන්. එහෙම නැතුව සිරප්පු 1000යි 500යි අන්න ඒ වගේ කරන කෙනෙක් නම් ඇත්තටම ඉතින් ප්‍රොඩක්ෂන් එකක් වෙනුවෙන් සල්ලි වියදම් කරන එකට වැඩි ඔයාට ලාභයි. ෂීට් 5ක් හරි 6ක් හරි ඔයාට අවශ්‍ය වෙන්නේ ෂීට් 10ක් විතරනේ. ෂීට් 10ක් 20ක් විතරනේ අවශ්‍ය වෙන්නේ. අන්න ඒ ෂීට් ප්‍රමාණය එකපාර ගේනවා. ගිහලා ෆැක්ටරියෙන් අඩුවට ගේනවා. එලා ඔයා දන්න තැනක් තියෙනවා නම් එයාට කියලා සිරප්පු ටික කපා ගන්න ඔයාගේ කටස් වලින්. එක ජෝඩුවක් කපන්න රුපියල් 3යි 4යි 5යි එක ගණන් ගන්න ඕනේ සමහරු. කරන්ට් බිල් අනුව දැන් ඉතින් කරන්ට් බිල් එහෙමත් වැඩි නේද? ඉතින් ඒකෙන්ද එක ගණන් ගන්නවා. ඉතින් ඒ වගේ කතා කරගෙන ඔයාට පුළුවන් ඔයාගේ ෂීට් ටික අරගෙන ගිහලා එයාට දීලා ඉවර වෙලා ඔයාගේ සිරප්පු ජෝඩු ටික කට් කරලා බෑග් වලට වෙන වෙනම සයිසස් දාගෙන ඇවිල්ලා ඉවර වෙලා ඔයාට ගෙදරදී ඔයාට ඒත් ගන්න වෙනවා පටි මැෂින් එකයි රවුටර් එකයි. හරිද? ඒ දෙක අනිවාර්යෙන්. එතකොට ඉතින් ඔයාට රුපියල් 50000ක් විතරයි කියලා මට හිතෙනවා මේ දෙකටම. රුපියල් 25000යි 30000යි 50000 වගේ එක ගණන් වලට ওই දෙකම ගන්න පුළුවන්. පටි මැෂින් එකයි රවුටර් එකයි. ඒ කියන්නේ තව අර සිරප්පුවේ තියෙන තව රවුටර් කරගන්න ඕනේ පටිය දාන්න. අන්න ඒකට අනිවාර්යයෙන්ම රවුටර් එක ඕනේ. පටි දාගන්න පටි මැෂින් එක ඕනේ. හරිද? ඒකට ඔය ස්ක්‍රීන් ගහනවා නම් එහෙමයි. නැත්නම් බ්ලැන්ක් නම් ඔයා බ්ලැන්ක්. දැන් ගොඩාක්ම මම Facebook එකේ දැක්කේ කළු පාට සිරප්පුව තමයි ගොඩාක්ම කට්ටිය ඉල්ලන්නේ DSI සීට් එකේ. ඉතින් ඕගොල්ලන්ට බ්ලැන්ක් නේ. ස්ක්‍රීන් ගහන වියදමක් නැහැනේ. එතකොට සිරප්පුව කපාගෙන ඇවිල්ලා පටි දාගන්න වැඩි විතරයි තියෙන්නේ. එතකොට ඉතින් ඔයාට රුපියල් 15ක් විතර ඉතුරු කරගන්න පුළුවන් ජෝඩුවකින්. හරිද? එහෙම කරගන්නත් පුළුවන්.
ඉතින් ඇත්තටම සෙරප්පු 5000 10000ක් වගේ ප්‍රොඩක්ෂන් කරන කෙනෙක් නම් ඉතින් මැෂින් එකට ගියාට පාඩු නැහැ. ඊට වැඩිය අඩුවෙන් 1000යි 1500 මේ වගේ කරන කෙනෙක් නම් ඉතින් මේ වගේ ඔප්ෂන් එකක් තියෙනවා. ආට ෂීට් එක ගෙනහිලා දුන්න අඳුරන කෙනෙක් ගාවට සෙරප්පු ටික කපා ගත්තා. ඒ ටික ගෙදර ගෙනාවා. ඔයාට ඉතින් රවුටර් කරලා පටිය දාගන්න පුළුවන්. හරිද? එතකොට ඉතින් ඔයාට රුපියල් 15ක විතර ලාභයක් ජෝඩුවකින් ඉතුරු කරගන්න පුළුවන්. හරිද? අන්න ඒ අදහස ඔයගොල්ලන්ට දෙන්න ඕනේ කියන හින්දා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් එකෙන් මගෙන් අහපු ප්‍රශ්නයක්. ඉතින් මම ඒකට YouTube එකෙන්ම උත්තරේ දෙමු කියලා ඉවර වෙලා තමයි හිතුවේ. තවත් ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා කියලා මම දන්නවා. තවත් ප්‍රශ්න එනවා දවසින් දවස මට මෙසේජ් කරනවා, කෝල් කරනවා කට්ටිය WhatsApp එකේ. ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක කෝල් කරන්න, ඕන වෙලාවක මෙසේජ් කරන්න. මම ෆ්‍රී නම් ඕන එකකට මම රිප්ලයි කරනවා. ඕකේ. සුබ දවස්. අයිබෝන් යාළුවනේ. මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට දාන්නේ මම ලංකාවේ ඇත්තටම නැහැ හිටියනම් එහෙම මේ වගේ ෂීට් කම්පැනි එකකට ගිහිල්ලාම ඔයගොල්ලන්ට ෂීට් එකේ වීඩියෝ කරලා තියෙන ක්වොලිටිස් ඔක්කොම මම ඔයගොල්ලන්ට පෙන්නනවා. ඒකෙන් හින්දා මට ඒ දේ කරගන්න බැරි හින්දා තමයි මම මේ දැන් YouTube එකේ තිබ්බ වීඩියෝ එකක් අරගෙන ඉවර වෙලා මේ ඔයගොල්ලන්ට මේ ගැන කියලා දෙන්නේ. මේ තියෙන්නේ මේ සෙරප්පු හදන මේක ෂීට්, මේකට කියන්නේ ඊවා ෂීට් කියලා. හරි, මේ ෂීට් මේ විදියටම හදන තැන් ලංකාවේ දෙකයි තියෙන්නේ. අනිත් කම්පැනිස් වල මේ ක්වොලිටියට හදන්නේ නැහැ. දැන් මේ වීඩියෝ එකේ තියෙන ෂීට් වල එක එක ಜಾති තියෙනවා. එක එක ಜಾති තනි කලර්, එක එක ඩිසයින්ස් ඔය ලේක උඩ තියෙන ලේ එකේ ඇවිල්ලා එක එක ඩිසයින්ස් එනවා. ඒක ඇවිල්ලා හැම කම්පැනි එකම ලංකාවේ හදන්නේ නැහැ. හරි, ලංකාවේ තියෙන කම්පැනි දෙකක තමයි මම දැනුවත්ව මේ ෂීට්ස් මේ විදියට ඩිසයින්ස් කරලා හදන්නේ. ඉතින් මේ වගේ ෂීට් එකක සාමාන්‍ය ගාන රුපියල් 5000යි 10000යි අතර වගේ වෙනවා. ඒ ෂීට් එකකින් සාමාන්‍යයෙන් එක එක සයිස් තියෙනවා. 4x4 තියෙනවා, 5x5 තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් 5x5 වගේ ෂීට් එකක් ගත්තොත් ඔයගොල්ලන්ට ෂීට් එකකින් එවරේජ් කරනකොට දැන් ෂීට් 100ක් සාමාන්‍යයෙන් ගත්තොත් ඒ ෂීට් 100ට ඔයගොල්ලන්ට එවරේජ් කරන්න පුළුවන් සිරප්පු 3800ක් වගේ 38ක් වගේ එවරේජ් වෙනවා. එතකොට ඕගොල්ලන් ඒ ප්‍රයිස් එකේ ඉඳන් ඒ කපන අඩි කැපෙන ගාන ජෝඩු මං කිව්වා සිංගල් නෙමෙයි ජෝඩු 38ක් 40යි අතර වගේ එවරේජ් කරගන්න පුළුවන්. එතකොට ඉතින් ඒකෙන් ඕගොල්ලන්ගේ කොස්ට් එක හදාගෙන පටි ගන්න තියෙන්නේ මේ වගේ ක්වොලිටි පටි ගන්න තියෙන්නේ දැන් 3යි තියෙන්නේ ලංකාවේ. හරිද? ඒ කියන්නේ ක්වොලිටිම පටි හදන දැන් 3යි තියෙන්නේ. ඉතුරු තැන් වල හදන්නේ මේ සාමාන්‍යයෙන් නෝමල් ඒවා DSI එකේ හදනවා. ඒගොල්ලන් පිටට දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ නෝමල් පටියක් දෙනවා පිටට. ඒ හැරෙන්න හොඳ ක්වොලිටි පටි ඒගොල්ලන් එළියට දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ෂීට් හදන තැන් තියෙනවා ලංකාවේ දෙහිවල එක කම්පැනි එකක් තියෙනවා. අනිත් එක තියෙනවා හෝමාගම, තව එකක් තියෙනවා කටුගස්තුර. අන්න ඒ ෆැක්ටරිස් තුනේ විතරයි මේ වගේ ක්වොලිටි රබර් ෂීට්ස් හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ හොඳ ක්වොලිටි රබර් ෂීට් හදපුවම මේ වීඩියෝ එකේ පේනා වගේ සරප්පු හදන්න පුළුවන්. පටිය ඔයගොල්ලන්ට ඩිසයින් කරගන්න පුළුවන් රෙදි එකේ. අර බෙල්ට් මේවා තියෙනවනේ බෑග් වලට එන රෙඩ් සින් පටිය තියෙනවනේ. ඒක අරගෙන ඔයගොල්ලන්ට මහලා මොකක් හරි ඩිසයින් එකක් දාලා ඉවරලා මෙන්න මේ විදියට පටිය ඩිසයින් කරලා සරප්පුවට දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේක ඩිරෙක්ට් ගන්න තැන් තමයි තියෙනවා හෝමාගම එක ෆැක්ටරි එකක් තියෙනවා පටි ගන්න. අනිත් එක තියෙනවා කඩවත තියෙනවා. තව එකක් තියෙනවා ඉල්ලා දෙහිවල. අන්න ඒ ෆැක්ටරිස් තුන තමයි ආයෙ නිට්ටම්බ එකක් තියෙනවා. අන්න ඒ ෆැක්ටරිස් හතරෙන් ඔයගොල්ලන්ට ක්වොලිටි පටිය ගන්න පුළුවන්. හරි. ඉතින් ඒ වගේ පටි අරගෙන ඉවරලා ඔයගොල්ලන්ට PVC පටියක් අරගෙන ඉවරලා දැම්මම ඔයගොල්ලන්ට හොඳ ප්‍රයිස් එකකට මේ සිරප්පු සේල් කරගන්න පුළුවන්. මොකද කස්ටමර් ඔයාගෙන් බඩු ගන්න කස්ටමර් ඇවිල්ලා කවදාවත් මේ ෂීට් ක්වොලිටියවත් මේක මොකද්ද කියලා බලන්න. ඒගොල්ලන් බලන්න ඇවිල්ලා ප්‍රයිස් එකයි ෂීට් එකේ තියෙන ලුක් එකයි. ඒ කියන්නේ අපියරන්ස් එක. මේ සිරප්පුවේ තියෙන ඩිසයින් එකයි ලස්සනයි තමයි බලලා තමයි ඔයගොල්ලන්ගෙන් සිරප්පු ගන්නෙ. ඉතින් ඔයගොල්ලන්ගේ සිරප්පුවේ ක්වොලිටියයි හොඳ ඩිසයින් එකකුයි හොඳ ස්ක්‍රීන් ප්‍රින්ට් එකකින් එකකුයි තිබ්බනම් අනිවාර්යයෙන්ම ඉතින් ඔයගොල්ලන්ට තියෙන සීල් එක ගොඩක් තියෙනවා. මේ බලන්න දැන් මේ ෂීට්ස් වල තියෙන ලස්සන එක ෂීට්ස් එක එක විදිහට තියෙන්නේ. ඉතින් මේ වගේ ෂීට්ස් ගන්න අර මං කියපු තැන් වල විතරයි ලංකාවේ තියෙන්නේ. දැන් මේක නම් මේ ඉන්දියාවේ වීඩියෝ එකක්.
ඉන්දියාවේ වීඩියෝ එකක් අරගෙන ඉවර වෙලා තමයි මම මේ කතා කරලා ඔයගොල්ලන්ට දැම්මේ. හරි බලන්න ඉතින් වීඩියෝ එක බලන්න. සිරප්පු හදන්න ගොඩක් කට්ටිය හදන්නේ අර 150 බාට කියලා සිරප්පු වලට දාපු බාට එකේ විතරයි ගොඩක්ම කට්ටිය හදන්නේ. ඉතින් ඒ අනිත් කට්ටිය දන්නේ නැහැ මේ ටෙක්නොලොජි එක. يعني 150 බාට එක හදපුවාම ලොකු ලාභයක් ගන්න බෑ. මොකද ඒකේ ප්‍රයිස් එක හැමෝම දන්නවා. දැන් 150 බාට එක ඉස්සර අපි 75න් 80න් දැම්මේ කඩේ 150න් තමයි වික්කේ. දැන් ඒක රුපියල් 160යි රුපියල් 200යි අතර වගේ මිලකට හැමෝම අලෙවි කරනවා. ඒක ඉතින් 250යි 300 අතර වගේ මිලකට ගැනුම් කරු විකුණනවා. අපෙන් ගන්න කට්ටිය විකුණනවා. ඉතින් ඒකේ ප්‍රයිස් එක සාමාන්‍යයෙන් හැම ව්‍යාපාරිකයෙක්ම දන්නවා. ඒ කඩ මුදලාලිලාම දන්නවා. ඒ කියන්නේ 160යි 200යි අතර වගේ මිලකට තමයි ඒක අනිවාර්යෙන් වෙන්නේ කියලා. මේ වගේ වෙනස් ඩිසයින් තියෙන වෙනස් සීට් වලින් අරගෙන සිරප්පු හදපුවාම මේ කඩේ මුදලාලිට ප්‍රයිස් එක ගෙස් කරගන්න බෑ. මොකද එයා දන්නේ නැහැ මේක මොකක්ද කියන එක දන්නේ නැහැ. මේක ක්වොලිටියට තියෙනවා ලස්සනට තියෙනවා. එතකොට එයාට ඉතින් එයාට මිල නියම කරන්න බෑ. ඒ කියන්නේ 150 අර ඉස්සර පොලේ දාපු බාට හදපුවාම ඇවිල්ලා කඩේ මුදලාලි තමයි මිල නියම කරන්නේ. මේ ගාණෙන් මට දෙන්න මෙච්චරක් පීසස් කඩේට දාන්න කියලා. මේ වගේ ඩිසයින්ස් මේ වගේ ෂීට්ස් වලින් ඔයා හදුවොත් එයාට මිල නියම කරන්න බෑ. මොකද ඔයා ඒකේ මිල නියම කරලා මගේ මේ ක්වොලිටි එක මෙච්චරයි මට මෙච්චරක් කොස්ට් එක ඔයා දන්නවා කොස්ට් එක කීයද කියලා කොස්ට් එකේ ඉඳන් අඩුම තරමින් රුපියල් 250ක් එක ජෝඩුවකින් තියලා වාට කඩේට දාන්න පුළුවන්. ඒ කියන්නේ මුදලාලි මිල දන්නේ නැහැ. මේක හින්දා හරි. ඉතින් මම මේක කියන්නේ කොස්ට් එක මොකද වීඩියෝ එකේ මොකද මේක දැන් සිරප්පු හදන්න බලාපොරොත්තු වෙන ගොඩක් කට්ටිය ඉන්න පුළුවන් නේ. ඒතකොට දැන් කොස්ට් එකයි මගේ ඉන්බොක්ස් එකට හරි මගේ WhatsApp නම්බර් එකට හරි එන්න මම එතකොට ඕගොල්ලන්ට මේකේ කොස්ට් ඔක්කොම හදලා කියන්නම්. කොහොමද ඕගොල්ලන්ට වෙන්නේ කියලා. මොකද දැන් ඕක පබ්ලික් මම කිව්වොත් එහෙම ඕගොල්ලන් ආයෙ සිරප්පු හදලා ඉවරලා ගෙනහිලා විකුණන්න යනකොට ඕගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒතකොට මුදලාලි මේ වීඩියෝස් බලන්න පුළුවන් නේ. මුදලාලිලත් මේ වීඩියෝස් බලපුවාම ආහා මේකට මෙච්චරයි කොස්ට් එක කියලා කියයි. හරි. ඒකේ හින්දා ඉතින් මම කොස්ට් එකයි ප්‍රයිස් එකයි කියන්න යන්නේ නැහැ. කවුරු හරි හදන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගින් ඒ කියන්නේ මගේ WhatsApp නම්බර එකට මැසේජ් කරලා ඒ විස්තර දැනගන්න ප්‍රශ්නයක් නැහැ. හරි. මේ වීඩියෝ එක බලනකොට ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් එයි සිරප්පු කියන්නේ මොකද්ද මොන වගේ ෂීට්ස්ද තියෙන්නේ අපිට මොන වගේ ඩිසයින්ස්ද දාන්න පුළුවන් මොන වගේ ක්වොලිටි එකකින් අපිට හදන්න පුළුවන්ද කියන එක අයිඩියා එකක් යන්නේ ඒ වීඩියෝෙන් තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. බොහොම ස්තුතියි. තව වීඩියෝ තියෙනවා. ඕගොල්ලන් බලන්න මේක. thank you.
අයිබෝන් ෆ්‍රෙන්ඩ්ස් කොහමද? ඔයගොල්ලෝ හොඳින් නේද? මාත් හොඳින්. අද කතා කරන්න කියලා හිතාගෙන ආපු මාතෘකාව තමයි ඕගොල්ලන් ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඕගොල්ලන් මුලින්ම කරන්න ඕන දේ මොකද්ද දන්නවද? ඕගොල්ලන් මොකක් හරි නිෂ්පාදනයක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා අපි හිතමුකෝ. එහෙම නිෂ්පාදනයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මුලින්ම කරන්න ඕන දේ තමයි ඒ නිෂ්පාදනය කොහෙන් හරි තොග ගන්න පුළුවන් වාට. ඒ තොග ගන්න පුළුවන් කෙනාගෙන් ගිහිල්ලා ඉවර වෙලා අපි දැන් කියමුකෝ දැන් මම ගොඩක්ම කතා කරේ රබර් සිරප්පු නිෂ්පාදනය සම්බන්ධයෙන්නේ. දැන් ඉතින් ඔයා රබර් සිරප්පු නිෂ්පාදනය කරන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් තියෙනවා නම් මම මුලින් වීඩියෝ එකෙත් කතා කරලා තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් නැවත නැවතත් මගෙන් කතා කරලා අහනවා මගේ ගාව ලක්ෂ 2ක් තියෙනවා. මගේ ගාව ලක්ෂ 3ක් තියෙනවා. ඉතින් මට මේ ව්‍යාපාරය කරන්න පුළුවන්ද කියලා. අන්න ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා කල්පනා කරේ. ඉතින් ඇත්තම කතන්දරේ තමයි ඔයාගාව පොඩි ගාණක් තියාගෙන ඔයා නිෂ්පාදනය කරන ෆීල්ඩ් එකට යන්න එපා. මොකද නිෂ්පාදනය කියන්නේ විහිළුවක් නෙමෙයිනේ. මොකක් හරි මැටීරියල් එකක් අපි නිෂ්පාදනය කරනවා නම් අපිට ඒකට අදාළ ගොඩාක් දේවල් ඕනේ. මුල්ම දේ තමයි ප්‍රාග්ධනය, කැපිටල් එක. කැපිටල් එක ලක්ෂ 10ක් ලක්ෂ 5ක් තියෙනවා නම් අද ලංකාවේ බිස්නස් එකක් කරනවා නම් අපිට තව ලක්ෂ 5ක් තියෙන්න ඕනේ අතේ. ලක්ෂ 5ක කැපිටල් එකක් දානවා නම් තව ලක්ෂ 5ක් තියෙන්න ඕනේ අමතර. ලක්ෂ 5න් විතරක් ගොඩ දාගන්න බෑනේ. මොකද දැන් නිෂ්පාදනයක් කරනවා නම් අපිට මුලින්ම ඕනේ ප්‍රාග්ධනය. ඊට පස්සේ ඕනේ තැනක්, බිල්ඩින් එකක් ඕනේ. ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර. ඊට පස්සේ කම්කරුවෝ වැඩ කරන්න. ඉතින් අමුද්‍රව්‍ය. අන්න ඒ වගේ ගොඩාක් දේවල් අපිට ඕනේ. ඉතින් ඒ දේවල් ඔක්කොමත් එක්ක මේ ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන්නේ අද ලංකාවේ තියෙන තත්ත්වය අනුව වාට ලක්ෂ 10ක් 15ක්වත් අඩුම තරමින් ඕනේ දැන් රබර් ස්ලිපර් ප්‍රොඩක්ෂන් එක පටන් ගන්නවා. ඉතින් ඊට වැඩිය හොඳයි දැන් එහෙම පටන් ගත්තත් ඔයා ඊට පස්සේ සේල්ස් ෆීල්ඩ් එකක් ඔයාට තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඕල්රෙඩි ඔයා කාගෙන් හරි දැනටමත් ඔයා කාගෙන් හරි සිරප්පු ගෙනල්ලා ඉවර වෙලා විකුණගෙන යනවා. දැන් ඔයාට සිරප්පු 10000ක 15000ක මාසෙට ඉල්ලුම තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක ඔයා නිෂ්පාදනයකට ගියාට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව ඔයා එකපාරම තව කෙනෙක් කරනවා බලාගෙන හරි තව කෙනෙක් කරන බිස්නස් එක බලාගෙන හරි දැන් මටත් මේක කරන්න පුළුවන්. මම කරත් ඒ විදිහට සේල්ස් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉවර වෙලා ඔයා ගොඩාක් සල්ලි යට කරලා ඉවර වෙලා බිස්නස් එක පටන් ගත්තම සමහර අවස්ථාවන් වලදී ඔයාට සේල්ස් නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට හිතෙන්න පුළුවන් මේ ෆැක්ටරි එක වහලා දාලා මැෂින් ටිකක් විකුණලා දාලා මොන හරි කරනවා. ඒකට ඔයාට පාඩු වෙනවා. ඊට වැඩිය හොඳම දේ තමයි ඔයා ඇවිල්ලා ලක්ෂ 2කට දැන් ඔයා ලක්ෂ 15ක් ඉන්වෙස්ට් කරලානේ පටන් ගන්නෙ. ඉතින් එච්චර ඉන්වෙස්ට් කරන්නේ නැතුව ලක්ෂයක විතර බඩු ටිකක් අරන් එනවා කොහෙන් හරි. සිරප්පු නම් සිරප්පු ටිකක් අරන් එනවා. අරගෙන ඇවිල්ලා ඉවර වෙලා අන්න ඒ ටික විකුණනවා ඔයා. විකුණලා බලනවා කොහොමද සේල්ස් කියලා. ලොකු වාහනයක් නැති වුණත් පොඩි 3 wheel එක හරි පටවගෙන ඔය වටේ පිටේ ඉන්න ඔයාගේ ගම් පළාතේ පොඩ්ඩක් සේල්ස් කරලා බලනවා කොහොමද ඉල්ලුම තියෙන්නේ කොහොමද කියලා. එතකොට ඔයාට ඉල්ලුමේ හැටියට සැපයුම දෙන්න පුළුවන් නම් ඔයාට ඉල්ලුම වැඩි නම් සැපයුම දෙන්න බැහැ කියලා හිතනවනම් අන්න ඒ අවස්ථාවේදී ඔයා නිෂ්පාදනයට යන්න පුළුවන්. එහෙම නැතු එකපාරින්ම තව කෙනෙක් කරනවා බලාගෙන අන්න එයා බිස්නස් එක කරනවා, එයා ලොරිය ගේනවා, ලොරිය ලෝඩ් කරනවා, ගිහිල්ලා විකුණනවා. හැමදාම දවස් දෙකකට සැරයක් ලෝඩ් එකක් බාලනවා. ඉතින් ඒ බිස්නස් එක මටත් මොකද කරන්න බැරි කියලා හිතලා ඔයා ඒ නිෂ්පාදනයට ගියොත් එහෙම ඔයා අනිවාර්යයෙන්ම අහු වෙනවා. හරිද? ඉතින් මම ඇඩ්වයිස් කරන්නේ එහෙම කරන්න එපා. මොකද මේ ව්‍යාපාරයක් කියන්නේ විහිළුවක් නෙමෙයිනේ. ව්‍යාපාරයක් කියන්නේ ගොඩාක් දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික ඉවරලා දාලා නිකන් හිර වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? එතකොට ඔයා මුලින්ම කරන්න බඩු ටිකක් ගෙනල්ලා විකුණලා බලන්න. සේල්ස් කොහොමද කියලා බලන්න. බලලා ඔයාට තේරෙන්නේ ඉතින් දැන් සේල්ස් තියෙනවා මට විකුණ ගන්න පුළුවන් ඕන තරම් ඉල්ලුම තියෙනවා. මේ මැටීරියල් එකට ඕන මැටීරියල් එකක් මම කියන ස්ලීපර්ස් නෙමෙයි ඕන ප්‍රොඩක්ෂන් එකක් ඔයා කරන්නයි කියලා ඉවරලා බලාපොරොත්තු වෙනවා නම් මුලින්ම ටිකක් ගෙනල්ලා තොග ගන්න කට්ටියකින් ගෙනල්ලා ඉවර වෙලා සේල්ස් කරලා බලන්න. මොකද තොග මිලට විකුණන කට්ටිය ලොකු ලාභයක් තියාගෙන දෙන්නේ නැහැ. කෑලි ලක්ෂයක් ප්‍රොඩක්ෂන් කරන එක්කෙනා රුපියල් 10යි තියාගෙන දෙන්නේ. වට ලක්ෂ 10ක් හම්බ වෙනවා කෑලි ලක්ෂයක් සේල්ස් වෙනකොට. ඉතින් ඔයා නිෂ්පාදනය කරනවටයි තොග වෙළඳාගෙන් ගන්න එකට රුපියල් 10ක වෙනසක් තියෙන්නේ. ඉතින් එහෙම තොග වෙළඳුන්ගේ නම්බර්ස් මග්ගාව තියෙනවා. ඔයගොල්ලෝ සිරප්පු කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඕන ඒරියා එකක තොග වෙළඳුන්ගේ නම්බර්ස් මග්ගාව තියෙනවා. ඉතින් ඒක මම ඔයගොල්ලන්ට දෙන්නම්. ඔයගොල්ලෝ ඒගොල්ලන්ට කතා කරලා ඉවර වෙලා මේ ඉස්සල්ලා අරගෙන ඉවරලා පොඩ්ඩක් සේල්ස් කරලා බලන්න. ඔයාට තේරෙනවා නම් හොඳ ප්‍රොෆිට් එකක් තියෙනවා කියලා අන්න ඊට පස්සේ ඔයා ප්‍රොඩක්ෂන් එකට යන්න. එකපාරම යන්න එපා. හරි?
ඒක ස්ලීපර්ස් විතරක් නෙමෙයි මොන ප්‍රොඩක්ෂන් එක කරත් ඉතින් එහෙම තමයි කරන්න ඕනේ. මේක ඇවිල්ලා බිස්නස් සම්බන්ධයෙන් උපදේශයක්. හරි මගේ අත්දැකීමත් එක්ක තමයි මම මේ ඔයගොල්ලන්ට කියන්නේ. ඉතින් මගේ වීඩියෝ එක බලන ඕගොල්ලන් ඔක්කොටම ගොඩක් ස්තුතියි. ඇත්තටම මම මේ වීඩියෝස් දාන්න පටන් අරගත්තේ මාස 3ක විතර කාලයක්. මේ වෙනකොට මම 1970ක වගේ සබස්ක්‍රයිබ් ප්‍රමාණයකට ගිහිල්ලා දින. ඇත්තටම ඔයගොල්ලන් ඔක්කොටම බොහොම ස්තුතියි. ඔයගොල්ලන් මගේ channel එක subscribe කරලා මට දෙන support එකට. ඉතින් මුදල් හම්බ කරන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා මම මේක කරන්නේ නැහැ. මම මේක මගේ විනෝදාංශයට තමයි කරගෙන යන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඔක්කොටම ස්තුතියි කියලා අද වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. ආයෙත් තව වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. සුබ දවසක් ඔබ සියලු දෙනාටම. iPhone friends කොහොමද? ඔයාලා හොඳින් නේද? ඇත්තටම ඉතින් මම අද කතා කරමු කියලා ඉවර වෙලා බලාපොරොත්තු වෙච්ච මාතෘකාව තමයි සරප්පු නිෂ්පාදනයේදී ඕගොල්ලන්ගේ වියදම් අඩු කරගෙන කොහොමද ඕගොල්ලන් නිෂ්පාදනය කරන්නේ? ඒ කියන්නේ cost control එක. cost control එක සම්බන්ධයෙන් තමයි අද මම කතා කරමු කියලා ඉවර වෙලා කල්පනා කරේ. ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි නිෂ්පාදනය කරනවා. ඒ වුණාට ඒගොල්ලන්ගේ වියදම වැඩි. ඒ කියන්නේ අනිත් එක්කෙනාට වැඩිය ඔයාලගේ වියදම වැඩි වුණාම ඔයාට ගිහිල්ලා මාකට් කරගන්න බැරි වෙනවා. මොකද අද මාකට් එකේ නිෂ්පාදනය කරන හැමෝම කඩවලට දාන මුදලක් තියෙනවා. මිලක් තියෙනවානේ. ඉතින් ඒ මිලෙන් එහාට ඔයාට ගෙනහිල්ලා විකුණන්න බෑ. මොකද ගන්නෙ නෑ මුදලාලි. ඒ කියන්නේ හැමෝම ගෙනල්ලා සාමාන්‍යයෙන් එක මිලකට අපි නිකන් කියමුකෝ රුපියල් 240න් හැමෝම දානවා කියලා කියමුකෝ. දැන් ඔයාට 230ක් විතර කොස්ට් වෙනකොට ඔයාට 240න් දාන්න බෑ. මොකද ඔයා ට්‍රාන්ස්පෝර්ටේෂන් එකක් තියෙනවා. ඔයාට ගෙනහිලා විකුණන්න තියෙනවා. ඉතින් එහෙම වෙනකොට ඔයා කල්පනා කරනවා කොහොමද 240ට මේ කඩේට බඩු ආවේ. ඉතින් මට 240ට දෙන්න බෑනේ. අන්න එහෙම කියලා ඔයාට පොඩ්ඩක් කල්පනා කරනවා. ඒකට තමයි මේ දැන් මම මේ කියන්න හදන්නේ විසඳුම මොකක්ද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා සරප්පු නිෂ්පාදනය කරනකොට සරප්පු විතරක් නෙමෙයි ඕනෑම දෙයක් ඔයා ප්‍රොඩක්ෂන් එකක් කරනවා නම් ඔයා අමුද්‍රව්‍ය ගන්න ඕනේ තොග වෙළඳුන්ගෙන්. ඒ කියන්නේ තොග වෙළඳුන්ගෙන්. කියන්නේ ෂීට් නම් දැන් සරප්පු වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ඇවිල්ලා ෂීට්, පටි, තින්ත ඒ වගේ දේවල්නේ. ඉතින් ඒවා ගන්න ඕනේ ඕගොල්ලන් ඩිරෙක්ට්ම ප්‍රොඩක්ෂන් කරන කෙනකින්. අතරමැදියෙක්ගෙන් ඔයා ගත්තොත් එහෙම ඔයාට අනිත් කෙනාට වැඩිය ප්‍රොඩක්ට් කොස්ට් එක වැඩි වෙනවා. දැන් සාමාන්‍ය සරප්පු මාසෙට 15000ක් හදන කෙනෙක් අපි 10000ක් හදන කෙනෙක් කියමුකෝ. සරප්පු 10000ක් හදන කෙනෙක් ගිහිල්ලා අතරමැදියෙක්ගෙන් ගන්නෙ නැහැ. මොකද අතරමැදියෙක්ගෙන් ගන්නකොට අර නිෂ්පාදනය කරන එක්කෙනාට වැඩිය රුපියල් 2ක් හරි දැන් පටියක් නිෂ්පාදනය කරන කෙනා වාට 24ට හෝ 25ට දෙනවා නම් අතරමැදියා වාට දෙන්නේ 28ට හෝ 30ට. ඒතකොට වාට ඔටෝමැටික් රුපියල් 5ක් විතර සරප්පු ජෝඩුවකට වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ දැන් ෂීට් උනත් එහෙමයි. දැන් ඔයා ගන්න දැන් නිෂ්පාදනය කරන කෙනා 4200ට හෝ 4500ට වාට දෙන ෂීට් එක ඔයා අතරමැදියෙක්ගෙන් ගත්තොත් රුපියල් 200ක් විතර වැඩි වෙනවා. රුපියල් 200ක් වැඩි වෙනකොට ඔයාට සරප්පු ජෝඩුවකට සරප්පු 40ක් 35ක් විතර නේ කැපෙන්නේ. රුපියල් 200ක් විතර වැඩි වෙනකොට ඔයාට රුපියල් 5ක විතර වෙනසක් වෙනවා සරප්පු ජෝඩුවට. එතකොට පටියට 5යි ෂීට් එකට 5යි කියනකොට ඔටෝමැටික් රුපියල් 10ක වෙනසක් සිද්ධ වෙනවා ඔයා අතරමැදියෙක්ගෙන් ගත්තොත්. එතකොට ඔයාට ගෙනහිල්ලා විකුණනකොට අර රුපියල් 10 අල්ලගන්න විදියක් නැති වෙනවා. මොකද අර ප්‍රොඩක්ෂන් කරන කෙනා ඒ රුපියල් 10 අඩු කරලා දෙනවා. හරිද? ඒ කියන්නේ කස්ටමර්ට. ඒතකොට ඔයා ගෙනහිල්ලා බලනවා දැන් මොකද දැන් මට කොස්ට් එකක් 230යි 240ට මාකට් එකටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් කොහොමද මෙහෙම වෙන්නේ කියලා. අන්න ඒක තමයි ඒකේ තියෙන රහස. ඒ කියන්නේ තොග වශයෙන් නිෂ්පාදනය කරන කෙනා ඩිරෙක්ට් ගිහිල්ලා කම්පැනියෙන් තමයි බඩු ගන්නෙ. ෂීට් නම් ෂීට් කම්පැනියට යනවා. හරිද? දැන් අපි පන්නල කියමුකෝ පන්නල තියෙන ෂීට් කම්පැනියට ඩිරෙක්ට්ම යනවා. කඩවත නම් කඩවත ගිහිල්ලා ෂීට් කම්පැනියෙන්ම ෂීට් 100ක් විතර පටවගෙනවා. එතකොට එයාට වෙන කොස්ට් එක අඩුයි. ෂීට් අනිත් එක මෙහෙමනේ. දැන් ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට් එකත් ලංකාවේ දැන් වැඩිනේ. ඔයා ගිහිල්ලා ෂීට් 20ක් අරගෙන එනකොට තියෙන කොස්ට් එකම තමයි ෂීට් 100ක් ගන්න කෙනාටත් තියෙන්නේ. ගෙදර ඉඳන් ගිහිල්ලා අරන් එනකොට මොකද ඩීසල් වියදම් ඔක්කොම එකයිනේ. එතකොට ඔයා ගිහිල්ලා ෂීට් 20ක් කරගෙන එනකොට ඔයාට රුපියල් 5000ක් වියදම් වෙනකොට ඒ 5000 බෙදන්න ඕනේ ෂීට් 20ට. හරිද? ඒ වගේම තමයි එතකොට ෂීට් 100ක් ගන්න කෙනාට ඒ 5000ම තමයි වියදම තියෙන්නේ. ඒකට ඒ ෂීට් 100ට බෙදනකොට කොස්ට් එක අඩු වෙනවා. එතකොට එයාට සිරප්පු කොස්ට් එක ඔටෝමැටික් අඩු වෙනවා. ඒකින් හින්දා තමයි එයාට කොස්ට් එක අඩු වෙන්නේ. හැම වෙලෙම බලන්න ඕනේ ෂීට් 20ක් 30ක් ගන්නවට වැඩිය එකපාරම ගිහිල්ලා ට්‍රාන්ස්පෝර්ටේෂන් එකෙන් ෂීට් 100ක් විතර අරගෙන එන එක තමයි ඔයාට ලාභ.
නැත්තම් ඉතින් 20 ගානේ 5 පාරක් යනකොට ඔයාට 5000 ගානේ 5 පාරක් යනවා 25000. අරයට යන්නේ 5000යි. 5000න් එයා ෂීට් 100ම ගේනවා. එතකොට ඔයාට 25000ක් කොස්ට් වෙනකොට ඒ 25000 ෂීට් 100කට ඔයා කඩලා දාලා බලන්න ඔයාට කීයක් වැඩි වෙනවද කියලා ෂීට් 100කට 250ක් විතර වැඩි වෙනවානේ. ඉතින් ෂීට් 100කට 250ක් විතර වැඩි වෙනකොට ඔටෝමැටික් වාගේ සිරප්පු කොස්ට් එක වැඩි වෙනවා. අනිත් දේ තමයි සිරප්පු නිෂ්පාදනය කරනකොට කටස් තියනවා නේද? සිරප්පු කටස් පළල වැඩි වුණොත් දිග නෙමෙයි පළල වැඩි වුණොත් එහෙම වාගේ ෂීට් එකකින් සිරප්පු කැපෙන ප්‍රමාණය අඩු වෙනවා. ඔයා බලන්න සමහර කට්ටියගේ මේක කටර එක ගොඩක් පළල වැඩි. කටර එක පළල වැඩි වුණාම සාමාන්‍යයෙන් සිරප්පු ජෝඩු 30ක් කැපෙන තැන සිරප්පු ජෝඩු 26යි කැපෙන්නේ. ඒ පළල අඩු කරලා කටස් හදාගත්තොත් ඔයාට පුළුවන් ඒකට ගිහිල්ලා ඉවර වෙලා දැන් මාකට් එකේ තියෙනවනේ ගොඩක් සිරප්පු වර්ග තියෙනවනේ ගොඩක් කට්ටිය නිෂ්පාදනය කරන සිරප්පු තියෙනවා. ඉතින් ඒ එක එක්කෙනාගේ වෙනසක් තියෙනවනේ. ඒ එක අරගෙන ඉවර වෙලා ඔයාට පුළුවන් ඒ සාමාන්‍යයෙන් පළල අඩු ජෝඩු තියෙනවනේ. අන්න ඒ වගේ පළල අඩු වාගේක දැන් ඔයාගේ කටර එක මහත වැඩි නම් ඔයාට පුළුවන් පළල අඩු කෙනෙක්ගේ මෙෂර්මන්ට් එකට කටස් ටිකක් හදාගන්න. හදාගෙන ඉවරලා ඒකෙන් සිරප්පු ටික කපන්න පුළුවන්. එතකොට ඔයාගේ කොස්ට් එක තව පොඩ්ඩක් අඩු වෙනවා. හරිද? අන්න මෙන්න මේ වගේ දේවල් වලින් තමයි සිරප්පු නිෂ්පාදනයේදී ඔයාට කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. අනිත් එක ඔයා හැම වෙලෙම බලන්න ඕනේ තොග වෙළඳාම කරන කෙනාගෙම අමුද්‍රව්‍ය පර්චේස් කරන්න. එතකොට තමයි මට කතා කරපු කට්ටිය ඔක්කොටම මම තොග වෙළඳාම කරන කට්ටියගේ ෆෝන් නම්බර්ස් ඔක්කොම මම දීලා තියෙනවා. ඉතින් අතරමැදියන්ගෙන් මම ගන්න එපයි කියලා කියන්නේ අතරමැදියම ටික තරහ වෙන්නත් එපා. මොකද මම කියන්නේ කොස්ට් එක අඩු කරන ක්‍රමය. ඉතින් ඒ වුණාට සමහර කට්ටිය දැන් දුර පළාතක නම් දැන් අම්පාර හෝ කොළඹ නම් ඉතින් ඒගොල්ලන්ට දැන් කඩවතටයි කොළඹ නම් ඉතින් කඩවතට ඇවිල්ලා අරගෙන යන්න පුළුවන්. කඩවත ඒරියාවේ තමයි ඔය බඩු ටික ඔක්කොම තියෙන්නේ. ඉතින් දැන් අම්පාර වගේ ඉන්න කෙනෙක් පුත්තලමේ ඉන්න කෙනෙක් වගේ නම් ඉතින් ඒගොල්ලන්ට ඇත්තටම ට්‍රාන්ස්පෝර්ටේෂන් එක දුර වැඩි. ඉතින් ඒ වගේ කට්ටිය නම් ඉතින් ෂීට් 20කට 10කට දැන් කොළඹ ඇවිල්ලා පන්නල ඇවිල්ලා හැම ගන්න එක ඇත්තටම ඕගොල්ලන්ට මේ අවාසි වැඩි. ඉතින් ඕගොල්ලන් උපරිම බලන්න ඕනේ ෂීට් 100කටවත් සල්ලි ටිකක් ෂීට් අඩුම 50කටවත් සල්ලි හදාගෙන ඇවිල්ලා ඉවර වෙලා ඒ 50 අරන් ගියොත් තමයි ආට කොස්ට් එක අඩු වෙන්නේ. ඕවා තමයි ඉතින් ඇත්තටම මේ කොස්ට් එක අඩු කරන ගොඩාක් ඊසි ක්‍රමවේද. අනිත් එක චිල්ඩ්‍රන් කටස් ගොඩක් අපි බලන්න ඕනේ අර ෂීට් එකෙන් කපපුවම ඕන ජෝඩුවක් කපපුවම පොඩි පටියක් ඉතුරු වෙනවා. ඒ පටියත් ඔයාට යූස් කරගන්න පුළුවන්. ඒකෙන් ඔයා උපරිම බලන්න ඕනේ පොඩි ළමයින්ගේ සිරප්පු ටිකක් කපා ගන්න. එතකොට තමයි ඔයාට අර ෂීට් කොස්ට් එක පොඩක් අඩු වෙන්නේ. සමහර කට්ටිය නම් ඉතින් ඔය එහෙට මෙහෙට දාලා ඉවරලා මේ සිරප්පු කපනවා. එහෙම කපන්න එපා. මොකද ක්‍රමයක් තියෙනවනේ සිරප්පු කපන ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමයට තමයි සිරප්පු කපන්න ඕනේ. එක නූලක්වත් අතරින්න එපා. එතකොට අයිනෙන් පොඩි පටියක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන පටියට සිරප්පු සයිස් එකකට මෝල්ඩ් එකක් හදාගෙන, ඒ කියන්නේ කටර් එකක් හදාගෙන ඔයාට පුළුවන් ඒකෙමුත් ඒකත් යූස් කරගන්න. මොකද සල්ලි දීලා රුපියල් 4000ක් 5000ක් විතර දීලා ෂීට් එකක් ගෙනල්ලා ඉවරලා එක පටියක් විසික් කළා වැඩක් නැහැ නේ. ඒ පටියෙන් සමහර වෙලාවලට ඔයාට චිල්ඩ්‍රන් සිරප්පු ජෝඩු 3ක් 4ක් විතර ගන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. චිල්ඩ්‍රන් සිරප්පු ජෝඩු. හරිද? ඉතින් චිල්ඩ්‍රන් සිරප්පු ජෝඩු 3ක් ආවා කියන්නේ සාමාන්‍යයෙන් අද රුපියල් 150 කිලෝත් 450ක් ඔයාට එතන කවර් වෙන වියදම් යනකොට සාමාන්‍යයෙන් ගාණක් ඔයාට එතන බැලන්ස් වෙනවා. ඉතින් අන්න ඒ දේවල් වලින් තමයි ඔයාට කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. මැක්සිමම් ඔයා බලන්න ඕනේ තොග වෙළඳාම කරන කට්ටියගෙම රෝ මැටීරියල්ස් ගන්න. අනිත් එක ඒගොල්ලන් මෙහෙමයි ඉතින් ඔයා යන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. සමහර වෙලාවල් වලට ඒගොල්ලන්ගේ ඩිලිවරිස් තියෙනවානේ. ওই දුර පළාත් වලට ඩිලිවරිස් තියෙනවා. ඉතින් ඔයා ෂීට් 50ක විතර ඕඩර් එකක් දුන්නම ඒ ප්‍රොඩක්ෂන් කරන කෙනා අහයි ඔයාට ඉතින් මම මගේ ලොරිය එනවා මම ඒකෙම දාලා ඔයාට යවන්නම් කෑෂ් ඩිපොසිට් කරන්න කියලා. ඒකත් අවුලක් නැහැ. ඉතින් ඔයාට කෑෂ් ටික ඩිපොසිට් කරලා ඉවරලා එයාට ස්ලිප් එක යවපුවම එයා ඒ පැත්තට එන එයාගේ ලොරියේ හැම පැත්තටම ඩිලිවරි කරනවානේ ප්‍රොඩක්ෂන් කට්ටිය. ඉතින් ඒ පැත්තට එන ලොරියේ ඔයාට ෂීට් 50ක් විතර ඉඩ තියෙනවා නම් දාලා යවයි. එහෙම වුණාම ඉතින් ඔයාට තව පොඩ්ඩක් කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලින් කොස්ට් එක අඩු කරගෙන උපරිම කොස්ට් එක අඩු කරගෙන සුපිරිම මිලකට ප්‍රොඩක්ෂන් එක අවසන් කරගත්තොත් තමයි ඔයාට මාකට් එකේ තියෙන ප්‍රයිස් එක හැප්පෙන්න පුළුවන්. තරඟයකට යන්න පුළුවන්. මොකද හැමතැනම කම්පිටිෂන් එක ගන්න තියෙන්නේ. ඔයා විතරක් නෙමෙයිනේ කරන්නේ. ගොඩක් කට්ටිය කරනවා. ඉතින් අන්න ඒ වගේ කරගන්න කියලා ඉවරලා මම ඕගොල්ලන්ට මගේ අත්දැකීමයි බෙදා ගන්නවා. ඉතින් බොහොම ස්තුතියි. සුබ දවසක් හැමෝටම.
ආයිබෝවන් good morning කොහොමද ඔයගොල්ලන් හොඳින්නේ ඇත්තටම අද මේ වීඩියෝ එක කරන්න කියලා මම හිතුවේ මගෙන් කෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි අයියා මේ මම දැනට සිරප්පු හදාගෙන යනවා ඒ වුණාට මට හැම වෙලේම මේ සේල්ස් කරන්න ගියපුවම 3යි 4යි ජෙන්ස් එකේ 3යි 4යි ලේඩිස් එකේ 3 සයිස් එකයි ලේඩිස් එකේ 8 සයිස් එකයි පොඩ්ඩක් වැඩියෙන් ඉතුරු වෙනවා කියලා. වා හරි මල්ලි. ඇත්තටම මේ සාමාන්‍යයෙන් ෆාස්ට් මූවිංగ్ සයිසස් තමයි ජෙන්ස් එකේ ඇවිල්ලා 5යි 6යි 7යි 8යි 9යි 10. ඒකෙමුත් 5යි 6යි පොඩ්ඩක් අඩුවෙන් යනවා. 7 8 9 10 පොඩක් වැඩියෙන් යනවා. ඒ වගේම ලේඩිස් එකේ 3 සයිස් එකයි ලේඩිස් එකේ 8 සයිස් එකයි පොඩ්ඩක් යනවා අඩුයි. ඒ කියන්නේ ෆාස්ට් මූවිං අඩුයි. හරි. ඉතින් අපි සිරප්පු කපනකොට ෂීට් වලින් අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් ෂීට් වෙන් කරගන්න ඕනේ. ෂීට් 20ක් ගත්තා නම් ඒ ෂීට් වලින් වෙන් කරගන්න ඕනේ 3යි 4යි කපන්න අඩු ප්‍රමාණයක්. 5යි 6යි කපන්න තව පොඩ්ඩක් වැඩි ප්‍රමාණයක්. 7යි 8යි 9යි 10යි වලට පොඩ්ඩක් වැඩියෙන් තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒ එවරේජ් කරලා හරියටම තමයි සිරප්පු ටික බැලන්ස් කරලා කපා ගන්න ඕනේ. එතකොට තමයි ඉතුරු නොවි සේල්ස් වෙන්නේ. හරිද? කොච්චර ඉතින් අපි try කරත් මොන හරි size එකක් ඉතුරු වෙනවා. ඒ වුණාට ඉතින් අර ජෙන්ස් එකේ 3යි 4යි ලේඩිස් එකේ 3 size එකයි 8 size එකයි යන්නේ නැහැ පොඩ්ඩක් අඩුයි යනවා. ඒ කියන්නේ ලේඩිස් එකේ 8 size එක නම් යන්නේ ලොකු කකුල් තියෙන ප්‍රදේශවල වලට තමයි යන්නේ. ට්‍රින්කෝ අනිත් එක ජෆ්නා බැටිකලෝ අන්න ඒ වගේ ඒරියාස් වල තමයි ලේඩිස් 8 කකුල් පොඩ්ඩක් ෆාස්ට් මූවිං වෙන්නේ. හරිද? ඒ වගේම ඉතින් අර මේ පොඩි සයිස් නම් පොඩක් කොහොමත් යනවා අඩුයි. ඒවා පොඩක් අපි අඩුවෙන් හදා ගන්න ඕනේ. ලොකු සයිස් ටිකක් වැඩියෙන් හදා ගන්න ඕනේ. එතකොට කොහොම හරි කොස්ට් එකත් බැලන්ස් කර ගන්න ඕනේ. මොකද ලොකුම සයිස් ටික ඔක්කොම හැදුවා කියන්නේ කොස්ට් එක වැඩි වෙනවා සිරප්පු ජෝඩුවකින්. ඒ මොකද ෂීට් එකෙන් කැපෙන ප්‍රමාණය අඩු වෙනවනේ. ඉතින් ඒක හින්දා කොස්ට් එකත් බැලන්ස් කරගෙන ඉවර වෙලා තමයි බිස්නස් එක යන්න ඕනේ. එතකොට තමයි වාට අර ප්‍රොෆිට් එක පොඩ්ඩක් වැඩියෙන් අල්ල ගන්න පුළුවන්. ඔයාලා ලොකු සයිස්ම දිගටම කපාගෙන ගියොත් එහෙම වාට ප්‍රොෆිට් එක අඩු වෙනවා. මොකද සිරප්පු ජෝඩුවේ කොස්ට් එක වැඩි වෙනවනේ. මොකද අපි දන්නවනේ ඉතින් නේද සයිස් එක පොඩි වෙන්න ෂීට් එකකින් සිරප්පු කැපෙන ප්‍රමාණය වැඩි වෙනවා. සයිස් එක ලොකු වෙන්න සිරප්පු කැපෙන ප්‍රමාණය අඩු වෙනවා. මේ ඉතින් ඒක හින්දා ඒක අපි බැලන්ස් කරලා තමයි කරගෙන යන්න ඕනේ. බොහොම ස්තුතියි. සුබ දවසක්. මොන හරි ඩවුට්ස් එහෙම තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ නම්බර් එකට ඕනෑම වෙලාවක මට මැසේජ් එකක් දාන්න 076යි 91 83 83 මේ වීඩියෝස් කරන්නේ YouTube එකේ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. හරි. මගේ මේ විනෝදාංශ වෙනුවෙන් තමයි මම කරන්නේ. ඒකින් හින්දා ඔයගොල්ලන් ඕනෑම වෙලාවක මගේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. කෝල්ස් ගන්න එපා. මොකද රෝමිං තියෙන්නේ. හරිද? ඕනෑම සිරප්පු නිෂ්පාදනය සම්බන්ධයෙන් තියෙන ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මගේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. මම ක්ලියර් කරලා දෙන්නම්. බොහොම ස්තුතියි. සුබ දවසක්.